ළමයි ඔයගොල්ලෝ ඒ ලෙවල් ෆිසික්ස් කරනවා නම් අනිවාර්යෙන් මේ යූනාලේ ප්‍රැක්ටිකල් ඔයගොල්ලෝ දන්නවා. YouTube කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. මේක ඩොස් විදියට දාලා කොටසක්. මේක 20 25 විපාර ප්‍රධාන අනුමානය. අනිවාර්යෙන් මේක බලාගෙන යන්න. තාමට කියන්න තියෙන්නේ මේකේ තියෙන අනුක්‍රමණය යන ක්‍රමය අනුක්‍රමණය මගින් තමයි සම්බන්ධ y1 y2 x1 x2 y3 මෙන්න මේකේ අනුක්‍රමණය හොයන්නේ ප්‍රස්ථාරය. එතකොට ඒ ඇසුරින් මේ ද්‍රවයේ ඝනත්වය සොයන්නේ සාපේක්ෂ ඝනත්වය. ඉතින් පොල් තෙල් සාපේක්ෂ ඝනත්වය සෙවි ප්‍රට්ටියල දාමේදී මේක අනිවාර්යෙන් බලන්න යන්න. ඔයා අනිවාර්යෙන්ම අනුක්‍රමණය හොයන්නේ දැනගන්න. ඕලේ කාලියම් මේක ඉගෙන ගන්න අනුක්‍රමණය වෙනවා. හැබැයි මේ ප්‍රැක්ටිකල් එකේ තමයි අනුක්‍රමණය භාවිත කරන එක අවස්ථාවක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන් මේ ප්‍රැක්ටිකල් එකේ full විවරණය මම YouTube channel එකේ දාලා තියෙන live video එකක් විදිහට. ඒක අනිවාර්යෙන් බලන්න. අන්තිමට කරු live video එක අප්‍රේල් 1 වෙනි දවසේ. ජය වේවා.